ඒ වගේ අර රික්‍රූට්මන්ට් ඒජන්ට්ස්ලා ටිකක් ගැන රිසර්ච් කරා නම් අයියත් මොකක් හරි කිකිටමද අර නෑ අර කවුද වගේ යාළුවා ඉන්නේ අර එයා ඔක්කොම ලේඩීස්ලාගේ ප්‍රෝග්‍රෑම්ස් කරන්නේ අර දැන් අද එකක් තිබ්බා අර කොහෙද තුසි එකේ තිබ්බ එක. ඔව් ඒක මම මේ පෝස්ට් කරා කට්ටියට යන්න කියලා කැමතියි. මට මෙහෙමයි සමහරක් වෙලාවට ස්ටුඩන්ට්ස්ලාට ඔපචුනිටි නැති වෙන්න පුළුවන්. නමුත් ගිහා මෙතන මිනිස්සුන් අඳුර ගන්නවා. නෙට්වර්ක් එක. මොකද අපි එක ජොබ් එකක් හොයන්න ඉතින් අයියා දන්නවනේ ඇප්ලිකේෂන් කීයක් දාන්න ඕනද කියලා. අයියා කීයක් දාන්නද මේ අලුත් ජොබ් එක. මම කීයක් දාන්නද? අඩුම ඇප්ලිකේෂන් 100ක් 200ක් අතර දාන්න ඕනේ. ඔව් වැඩි සමහරකට. ඉතින් එතකොට එහෙම බලද්දී ස්ටුඩන්ට් කෙනෙක්ට හම්බෙන්න තියෙන chance එක තවත් අඩු වෙනවනේ. අඩු වෙද්දි පුළුවන් තරම් හැම පැත්තෙම උත්සාහ කරන්න. උත්සාහ කරලා තමයි මේවා කරන්න. ඒතර එම්ප්ලොයිමන්ට් ඉවෙන්ට්ස් වලට ගියාම කට්ටිය හම්බ වෙනවා. සමහරක් විට එතන ප්‍රෝග්‍රෑම් එක නොවෙන්න පුළුවන්. ක්ලීනින් කම්පැනි සුපර්වයිසර් හම්බෙන්න පුළුවන් එතනදී. ඔව්. නිකමට. ඒ වගේ chance එකක් සෙට් වෙන්න පුළුවන්. එතකොට සමහරක් විට ලංකාව කෙනෙක් වැඩ කරන්න පුළුවන් එතන. හොඳ මිනිස්සෙක් උදව් කරනවා. දැන් මම හොඳම උදාහරණයක් කියන්නේ මම ඔය කමියුනිටි සර්විස් එකට රස්සාවට ගියේ මමත් ජොබ් හොයන්න දානවා ඉවර යන්නේ දකින්නේ මොකටද දානවා මම දන්නේ නැහැ දාපුව සමහරක් ඒවා ඒත් මම ලිස්ට් එකක් හදාගෙන ඉන්නේ හිටියේ මම බලද්දි දාලා දෙන්නේ ඒ ඕගනයිසේෂන් රිසෙප්ෂන් ජොබ් එක. කියන්නේ ඒකේ රිසෙප්ෂන් කියලා නම තිබෙන්නේ තිබ්බනම් මම දාන්නේ නැහැ සමහරක් විට. ඒගොල්ලෝ නිකන් ෆ්‍රන්ට් ඔෆිස් කියලා ෆ්‍රන්ට් ඔෆිස් ඇඩ්මින් පර්සන් කියලා තමයි තිබ්බේ. මම ඒකට දැම්මේ. ඒකෙන් තමයි මට මේ අනිත් ජොබ් එක හම්බුනේ. මේ ඉතින් එතකොට දාන්න දිගටම ඇප්ලයි කරන්න. ඊළඟ එක තමයි අපි ඉන්න ඒරියා එක අඳුර ගන්න ඕනේ. දැන් හැම ඒරියා එකම ඉන්ඩස්ට්‍රියල් ඒරියාස් තියෙනවා. හැම සබර්බ්ස් මත් නෙමෙයි අපි ගත්තොත් නෝර්දන් පැත්තේ එක ඒරියා එකක්, වෙස්ට් පැත්තේ එක ඒරියා එකක්, සවුත් ඊස්ට් පැත්තේ ගොඩක් ලොකු ඒරියා එකක්. ඒ ඉන්ඩස්ට්‍රියල් ඒරියාස් ටික අඳුරගත්තොත් මේ ඒ වල සමහරක් කරට ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරන්නේ නිකන් බෝඩ්ස් දාලා තියෙනවා. ඒ ඉන්ඩස්ට්‍රිය ෆැක්ටරි එකේ බෝඩ්ස් දාලා තියෙනවා. එතකොට හැබැයි ඉතින් ඒ ෆැක්ටරියට යන්න ඕනේ අර මම කිව්වා වගේ සේෆ්ටි බූට්ස් දෙකක් එහෙම දාගෙන අපි රෙඩි එහෙම කියලා පෙන්නන්න යන්න ඕනේ. එතකොට එහෙම පොඩ්ඩක් තව හිතවත් ළඟදී ආපු හිතවත් යාළුවෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවන වාහනයක් හරි ඒ දවසට හයර් එකට හරි අරගෙන මේ රවුම දාන්න තියෙන්නේ. ඒ ෆැක්ටරි ඔක්කොටම එකින් එක ගිහින් ඒ ෆැක්ටරි අරින්නේ කීයටද? පදලා වහන්නේ කීයටද? එතකොට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ මිනිස්සු සමහර ටයිම්ස් තියෙනවා කවුරුත් එනවට කැමති නැති. මම කලින් ප්‍රොජෙක්ට් එකේ ගිහින් තියෙනවානේ කට්ටියගේ රෙසියුමස් දෙන්න. ඔය අනිත් පැත්ත කරන්නේ. එතකොට ඒගොල්ලන් අකමැති ටයිම්ස් තියෙනවා එනවට. මොකද ඒගොල්ලන් බිසි වෙලා. එතකොට ස්ටාර්ටින් ටයිම්ස් ඒවා ටික හරියට අඳුරගත්තොත් මේ එතකොට අග්ගල ගිහින් ඒ කාව හරි අල්ලා ගන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. කතා කරලා කාව හරි සෙට් කරගන්න පුළුවන්. මේ මොකද මම හොඳ උදාහරණයක් කියන්න මම මගේ යාළුවෙක්ට ජොබ් එක සෙට් කරා එක තැනක කමියුනිටි සර්විස් ස්ටුඩන්ට් වීසා හිටියේ හොඳට වැඩ කරනවා. ඒගොල්ලන් මාර විදිහට ස්ටුඩන්ට් ටයිම් වෙච්ච ගම ෆුල් ටයිම් දීලා ස්පොන්සර් කරා. ගොඩක් ඒවා කියන්නේ හැන්ඩයට කියන්නේ කම්පැනි මාර විදිහට දව කරා හොඳට වැඩ කරනවා. අර ගොඩක් වෙලාවට කට්ටිය ක්ලීනින් විතරක්ම බලාගෙන ඉන්නේ ඊට වැඩිය ඔපචුනිටිස් තියෙනවා කරනවා නම් වැඩ තියෙනවානේ. නැත්නම් ඒ කියන්නේ සමහරක් ඔය පොඩි ඕගනයිසේෂන්ස් තියෙනවා අපි මේ සීක් එකේ වලම දකින්න නැති තියෙනවානේ. එතකොට අනිත් පොඩි අනිත් ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ඉගෙනගෙන හොයන්න පටන් ගන්න ඕනේ. දැන් NDIS ගත්තොත් මේ සයිට් එකට ගියහම ලිස්ට් එක තියෙනවනේ කවුද ප්‍රොවයිඩර්ස්ලා. සමහර ප්‍රොවයිඩර්ස්ලා ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ. ඒගොල්ලන් තමන්ගේම වැඩ කරන කට්ටියක ත්‍රුව ගන්න. මේ සමහරක් මේ පොඩි ප්‍රොවයිඩර්ස් පොඩි කියන්නේ මේ කම්පැනි පොඩි වුණාට ඒ සබබ් එකේ ලොකු ෆැසිලිටි එකක් තියෙනවා. දැන් මම කලින් මම ඔය වැඩ කරා කිව්වතන මේ ඩිසබිලිටි එකක් වැඩ කරා. ඒගොල්ලන් ප්‍රෙස්ටන් වල ටිකක් ලොකු ෆැසිලිටි එකක් තියෙනවා. හැබැයි වෙබ්සයිට් දාගෙන එහෙම නෑ. මොකද ඒගොල්ලන් DS එක ඒගොල්ලන්ගේ කෝඩිනේෂන් එක යනවා. ඒගොල්ලන් කවදාවත් ඔන්ලයින් දාලා හයර් කරන්නේ නෑ. එතකොට ඒ වගේ තැන් තියෙනවා. ඒගොල්ලන් ස්ටුඩන්ට්ස් දැන් එතන හිටිය මගෙත් එක්ක වැඩ කරා නේපාල් ස්ටුඩන්ට් කෙනෙක්. එයා හොඳට වැඩ කරන හින්දා එයාට හොඳම ෂිෆ්ට් එක දීලා තිබ්බා කම්පැනි. එයාව තියාගන්නත් කැමති හින්දා එයාට සිකුරාදා සෙනසුරාදා ඉරිදා.
හොඳම ටයිමින් වැඩිම පේ shift. එයා වැඩ කරනවා වෙලාවට එනවා වැඩ ටික හරියට කරන ඔක්කොම ආය ඉතින් මට ස්ටුඩන්ට් කිව්වා එයා යද්දී මම කෝස් ෆී එක හම්බ කර මාස්ටර්ස් ලත්‍රෝ එකේ මම කෝස් ෆී එක හම්බ කරා මේකෙන් වාහනයක් ගත්ත මේ යද්දී වෙනස් වාහනයකුත් අරගෙන ගියේ ගෙදරට සල්ලි ටිකකුත් යවුවා කරනවා නම් කරන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් කරන්න ඇති මොකද එයා කරපු shift එක අමාරු shift එකක් කරේ හැබැයි ඒ කමිට්මන්ට් එක තිබ්බා. ඒ අයියා කමිට්මන්ට් එක කියන්නේ එයා දැන් එනවිල ස්ටෑන්ඩ් බයි shift එකක් තියෙනවා. එදාට පාඩම් ගන්න. කැමරා එක CCTV එකෙන් සිස්ටම් එක බල බල ඉන්නේ. ඒ පාඩම් කරන ගමන් අසයින්මන්ට් එක කරන ගමන් අරගෙන යනවා. යාර එහෙම මේකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මල් දැන් හිතන විදිහට අපි මේක සාරාංශ කරොත් අපි හිතමුකෝ දැන් ලංකාවෙන් දෙමාපිය බලනවා ඇති ලංකාවේ ළමයි එන කට්ටිය දැන් අපේ මල්ලිලා නංගිලා සහෝදර සහෝදරි බලනවා ඇති. ඒගොල්ලන්ට පළවෙනියටම දෙන්න පුළුවන් ෆස්ට්ම ඇඩ්වයිස් එක. ඒ කියන්නේ টොප්ම ඒ කියන්නේ ප්‍රීමියම් ඇඩ්වයිස් එක මොකද්ද? මෙහෙට එන්න ඉස්සෙල්ලා කරන්න කියන්නේ. ඩ්‍රයිවිං ලයිසන් එක. මොකද ඒකනේ ප්‍රයිමරි ID එකයි කියන්නේ. ඩ්‍රයිවිං ලයිසන් එක අනිත් එක අපි එතකොට එතනින් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න පටන් ගන්න අයියා. අපි කියමු විශේෂයෙන් ගෑනු ළමෙක් කියලා. අපි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න පටන් ගන්න එතන. ඊට පස්සේ වාහනයක් ගන්න ඊළඟ ස්ටෙප් එක ඒක. සල්ලි නැති වෙන්න පුළුවන් ඒ වෙලාවේ වාහනයක් ගන්න. කොයි හරි වෙලාවක ගන්න ඕනේ. මොකද ඒක තමයි මේන් ට්‍රාන්ස්පෝර්ට් මෝඩ් එක. මොකද සමහරක් කරාට shift එක ඉවර වෙද්දී රෑ පෝච්චි බස් නැති වෙන්න පුළුවන්. අනිත් එක සේෆ්ටි පැත්තත් බලන්න ඕනේනේ. මේ ඒක පිරිමි ගෑනුද කියලා දාලා නෑ. එතකොට අනිත් එක ඒක තමයි ප්‍රයිමරි ID එක. මේ ප්‍රයිමරි ID එකට පාවිච්චි වෙන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක. ඒක ගන්න මාස 8ක් විතර යනවා කියන්නේ ස්ටුඩන්ට් කොච්චර මෙහෙට අනුගත වෙන්න ලෑස්තිද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ මාස 8ක් විතර ගන්න පළවෙනි අපොයින්ට්මන්ට් එක දාගන්න. මේ මොකද දැන් ඉස්සර වගේ නෙවෙයි දැන් ලංකාවේ ලයිසන් එක තිබ්බ කියලා නෑ අහුනහම ලින්ක් වෙනවා. ඔක්කොම දාන්න. ඒ කියන්නේ දැන් ඉස්සර නම් කාලයක් තිබ්බා මේකක් තිබ්බා ලංකාවේ ලයිසන් එකට පොයින්ට්ස් කැපෙන්නේ නෑ ලින්ක් වෙන්නේ නෑ ඒවා තියෙනවා කියලා. දැන් ඒකලා ලින්ක් කරලා තියෙනවා මෙහි ලයිසන් එක ගත්ත ගමන් අර පොයින්ට්ස් ටික ඔක්කොම ටික අඩු වෙනවා. බෑක් ට්‍රැක් කරලා දානවා ඒක. ඉතින් එතකොට ඒ වාසියක්වත් නැහැ නේ එහෙම කරා කියලා. ඉතින් එතනින් පටන් ගන්න ඕනේ. ඊළඟට මේ රෙසුමේ සදාගෙන ඒවා පුළුවන් තරම් දේවල් ලංකාවෙන් කරන් ගන්න ඕන රෙසුමේ සදාගෙන මේ ඊට පස්සේ අනිත් එක තමයි රීලොකේට් වෙන එකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ මොකද ජොබ් එකත් එක්ක සමහරක් වෙලට ටක් ගාලා රීලොකේට් වෙන්න වෙනවා මොකද කැම්පස් එක තියෙන සිටි එකේ නම් සවුත් ඊස්ට් නෝර්ත් වෙස්ට් දින්න එක අදාළ නැහැ කොච්චර එන්න පුළුවන් සිටි එකට විශේෂයෙන් සිටි එකේ නම් තියෙනවා මේ රීලොකේට් වෙන එක සහ ඊළඟට අපි ජොබ් එකේදී ඊළඟ ලොකු චැප්ටර් එකක් තමයි ඉන්ටර්විව් එකට ඉන්ටර්විව් එක පස්සේ ඔව් ඒක ලොකු ඒක කියලා දෙන්න කොහොමද කරන්න කියලා ඔයා ඉන්ටර්විව් කරනවානේ කට්ටියව ඔව් කරන්නේ කියලා දිලා ඔයා ට්‍රේන් කරනවානේ කට්ටියව ඉතින් අපි ඒක කියලා දෙමු කොහොමද කරන්නේ ඒක වෙනම සෙග්මන්ට් එකක් විදිහට සෙග්මන්ට් එකක් විදිහට කරන්න ඕනේ ඒක අපි මේ ටික ඒගොල්ලන්ට කියමු බලලා රෙඩි වෙලා එන්න කියලා අපි ඊළඟ එක සෙග්මන්ට් එකක් හැදෙන්න බලන්න ඒගොල්ලන්ට කියලා දෙමු ඉවර කරන්න ඉතින් කතාවක් කියන්නේ අපි කොච්චර දැන් ළඟදී ආපු ස්ටුඩන්ට් කෙනෙක් ගැන මම කියන්නම් මම අඳුරන කෙනෙක් හරහා මම එයාට ඇඩ්වයිස් කරා එක දේවල් මෙහෙම කරන්න රෙසියුමේ කරන්න මෙහෙම කරන්න කියලා දැන් පොඩක් කට්ටියක තියෙනවනේ ඔය කෝල් සූල්වත් ඒවල ජොබ් හම්බෙන්නේ නැහැ ලිකලෑන්ඩ් එකේ ජොබ් එකක් හම්බුණා පාර්ට් ටයිම් වැඩ කරන්න පැය 15ක් දෙනවා ඒගොල්ලෝ ඒගොල්ලන් 24ම කිට්ටුවට දෙන්නේ මොකද බැරි වෙලා හරි පැන්නොත් ඒගොල්ලන්ට දඩයක් වදිනවනේ ඉතින් ඒගොල්ලන්ගේ සේෆ්ටි එකට කියලා 15ක් දෙනවා 15 ඉතින් නැත්තේ මේ ඊයේ පෙරේද වුණ දෙයක් ඔය මම කියන්නේ ෆෝර්ට්නයිට් 30ක් හම්බ වෙනවනේ ඒකේ ගානක් ඒක ඔව් අනිත් එකේ ඒවල එක්ස්පීරියන්ස් තිබ්බහම ඊළඟ මොන ජොබ් එකටද යන්නේ මාර වටිනවා ඔව් අනිත් ලොකු කෝපරේෂන් ඔව් ඒවල වැඩ කරා කිව්වහම ඒවල රෙෆරන්ස් එක එතකොට අපිට ඊළඟ ස්ටෙප් එකට ලෑස්ති වෙන්න පුළුවන් හොඳ රෙෆරන්ස් එකක් හදාගන්න ඒක අපි ඊළඟට කතා කරමු ඔව් අපි ඊළඟ එකේ කතා කරමු එමනම් බොහොම ස්තුතියි මල්ලි අද වැඩසටහනට ආවට අපි ඊළඟ වැඩසටහන ජයත් පාරක් හම්බ වෙමු ඔයගලන්ට බොහොම ස්තුතියි අපිත් එක්ක හිටියද මේක දිගටම රැඳී ඉන්න අපි ඊළඟ එකකට මල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් වික්‍රමයියාගේ channel එකට දාන්න එතකොට අපිට ලෑස්ති වෙලා ඉන්න පුළුවන් ඔව් ඒක තමයි ඇත්තටම හොඳ. ඔයගොල්ලෝ ඉන්ටරැක්ට් වෙන තරමට අපි දන්නේ නැති ප්‍රශ්න තියෙන්න පුළුවන්.
ඕන එකක් අහන්ඩ අපිට එකන් ළඟ දන්න කෙනකින් හරි අහලා යොමු කරන්න හරි පුළුවන්. එහෙම මේව කරන්න අපි ළඟකදී නම් හම්බෙන් බොහොම ස්තුතියි. thank you මාලිය.